ළමයිනේ ඕගොල්ලෝ ළඟ වැඩ කරන්නේ නැති පෙන් ඩ්‍රයිව් තියෙනවා නම් මේ PC ට්‍රික් එක යූස් කරලා බලන්න සමහර විට වැඩ කරයි. ඒ කියන්නේ වැඩ කරන තත්ත්වයට ගන්න පුළුවන්. සමහර විට අපිට කියන්න බෑ ලෙඩේ තියෙන පෙන් ඩ්‍රයිව් එක නම් ඒ හින්දා මේ සෙටප් එකක් සෙටින් කරලා බලන්න. ඊළඟට කරන්න තියෙන්නේ Windows එක X press කරන්න. මේ device manager එකට යන්න. එල්ලෑටම ස්කෝර් කරපුවාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඊරියල් බස් කන්ට්‍රෝල් එක කියන්නේ. එතනදී ඕගොල්ලොන් ඩබල් ක්ලික් කරන්න. මෙතනදී ඕගොල්ලන්ට පෙන්වනවා USB root hub එක. මෙතනදී ඕගොල්ලන්ට පෙන්වනවා power manager එක. ඕගොල්ලොන්ගේ power manager එක select කරලා uncheck කරගන්න. දැන් ඕගොල්ලොන් pen එක connect කරලා බලන්න. pen drive එක වැඩ කරන්න ගනි. මේකේ තියෙන theory part එක මේකයි. ඒ කියන්නේ Windows වල feature එකක් තියෙනවා. ඒ කියන්නේ USB power saving කියලා. සමහර විට battery power එක off වෙන්න තියෙනවා. power off වෙන්න ඒක තමයි turn off කියන ඔටෝම off වෙනවා. මේ හරස් ටික තමයි අපිට පෙන්වන්නේ. pen drive not directed කියලා පෙන්නනවා අපිට. USB එක disconnection වෙනවා. ඒ වගේ එනවා pen drive එක problem. USD dis not regularly කියලා අපිට පෙන්නේ. වගේ අරස් ටික තමයි ඕගොල්ලන්ට පෙන්වන්නේ PC එකේ හරි laptop එකේ හරි.